අපි අද කතා කරන්න හදන්නේ පුතේ ග්‍රහයෝ ගැන. මේ ජ්‍යොතිෂය ඉගෙන ගන්නවා නම් පුතේ ග්‍රහයෝ ටිකයි රාශි එතකොට භාව ඕවා සම්බන්ධව අපි හොඳට දැනුවත් වෙලා ඉන්න ඕනේ. නැතුව අපිට ජ්‍යොතිෂය ඉදිරියට යන්න බෑ. ඒ වගේම පුතේ ජ්‍යොතිෂය ඉගෙන ගනිද්දී ඊළඟ කාරණය තමයි අපි මේ සියලු කාරණා ටික ඉස්සෙල්ලාම මේ මූලික ටික හොඳටම ස්ටඩි කරොත් ඕගොල්ලන්ට ඕන ගුරුවරයෙක් යටතේ ඕන ජ්‍යොතිෂ්‍ය පද්ධතියක් කිසිම බාධාවකින් තොරව ඉගෙන ගන්න පුළුවන්. තත්කාලය වුණත් ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය වුණත් ඕන දෙයක් කිසිම ගැටලුවක් නැතුව ඉගෙන ගන්න පුළුවන් මේ මූලික දැනුම ලබා ගත්තහම. ඉතින් ජ්‍යොතිෂයේ මූලිකම අංගය විදිහට ග්‍රහයන් පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ග්‍රහයෝ ඉන්නවා 9 දෙනෙක් ගැන අපි විශේෂයෙන් කතා කරනවා. ඊට අමතරවත් අපි කතා කරන ඉන්නවා කිහිප දෙනෙක්. අපි ඉතින් මුල ඉඳන්ම මේ පාඩම කරගෙන යන්න. පුතේ මේ සංස්කෘත භාෂාවට අනුව ග්‍රහ කියන්නේ අල්ල ගන්නා කියන එක. බලපෑම් කරන්නා කියන වචනේ අනුව තමයි මේ ග්‍රහ කියන වචනේ හැදිලා තියෙන්නේ. මේකේ අර්ථය වෙලා තියෙන්නේ. එතකොට මේ ජ්‍යොතිෂයට අනුව ග්‍රහයෝ කියන්නේ මනුස්ස ප්‍රජාවගේ ජීවිත කතාවේ ශාරීරික බලපෑම් මානසික බලපෑම් එතකොට සමාජීය අධ්‍යාත්මික වශයෙන් එක පැතිකඩවල් වලට බලපෑම් කරන කොටසකට තමයි ග්‍රහයෝ කියලා අරන් තියෙන්නේ. ඒක අපි සාමාන්‍ය විශ්ව ශක්තියින් සිම්බල් විදිහට භාවිතයට අරගෙන තමයි මේ ජ්‍යොතිෂ විෂය නිර්මාණය කරලා තියෙන්නේ. ඒවා අහසේ තියෙන සරල ග්‍රහ වස්තු ඒ වුණාට මේ ජීවිතයේ ශේෂ්ත්‍රවලට වෙන බලපෑම කියව ගන්න රිසිවරු විසින් ඒක භාවිතයට අරගෙන තියෙනවා. එතකොට අහසේ ඉන්නවා අපි දන්නවා මේ සෞරග්‍රහ මණ්ඩලය ගැන කතා කරනකොට ග්‍රහයෝ 9 දෙනෙක් ගැන අපි කතා කරනවා සූර්යයා මුල් කොටගෙන. මේ සූර්යයා මුල් කොටගෙන අපි මේ ග්‍රහයෝ 9 දෙනා ගැන කතා කරාට අහසේ ග්‍රහ වස්තුන් ගොඩාක් තියෙනවා. ටිකක් එහෙම නෙමෙයි ග්‍රහයෝ ගොඩාක් අහසේ ඉන්නවා. අපි ඉන්නේ තනි වෙච්ච විශ්වයක නෙමෙයි ගොඩාක් ග්‍රහ වස්තුන්ගෙන් පිරුණා වූ අති විශාල විශ්වයක අපි මේ ඉන්නේ. එතකොට ඉස්සර කාලේ හිටපු ඉන්දියාවේ හිටපු ඍෂිවරු භාවනාව ප්‍රගුණ කරලා සිත දියුණු කරලා ඒගොල්ලෝ රාත්‍රී කාලයේදී අහස ගවේෂණය කළා. අහස ගවේෂණය කරාම ඒගොල්ලෝ එක දේවල් අහසේ දැක්කා. අහස දිහා බලාගෙන ඉන්නකොට අහසේ තියෙන දේවල් දැක බලා ගන්න එයාලට ලැබුණා. එහෙම දැක බලාගෙන එයාලට ඒ කාලේ තිබුණේ නෑනේ දූරේක්ස් එහෙම. ඊට පස්සේ ගැලීලියෝ ගැලිලි වගේ අය ඊළඟට දූරේක්ස් සොයාගත්තා. ඈත බලන උපකරණ සොයාගත්තා. මම මේ කතා කරන්නේ එහෙම සොයා ගැනීමට පෙර යුගයේ හිටපු ඍෂිවරු ගැන භාවනා කරපු භාවනා යෝගීන් ගැන. එතකොට එයාලා මේ රාත්‍රී කාලයේ මේ විශ්වය ගවේෂණයක යෙදුණා. යෙදිලා ඒගොල්ලෝ මේ සෞරග්‍රහ මණ්ඩලය විද්‍යාවෙන් හොයාගන්න කලින් එයාලා හොයාගත්තා මේ අහසේ මෙන්න මෙහෙම දේවල් මේ විදිහ සිම්බල් මේ විදිහ ආකාශ වස්තුන් තියෙනවා කියලා. එහෙම සොයාගත්තු ආකාශ වස්තුන් වල ඒගොල්ලෝ අර අපි දන්නවා අර දිලිසෙන ඒවා නිවෙනපත් වෙන ඒවා තාරකා විදිහටත් එක දිගට බබලන දීප්තිමත් ආකාශ වස්තු ග්‍රහයින් විදිහටත් සොයාගනු ලැබුවා. ඒක ගොඩාක් අය දන්නවා. ග්‍රහයෝ නිවි පත්තු වෙන්නේ නැහැ. තාරකා නිවි පත්තු වෙනවා කියලා. මෙන්න මෙහෙම මේ එළිය විහිදු වෙන ග්‍රහ වස්තු ගොඩාක් එකතු වෙලා සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මේ ඉස්සර හිටපු ඍෂිවරුන් විසින් මේ නිර්මාණය කරපු මේ ජ්‍යොතිෂ්‍ය කියන විෂයේ ඒගොල්ලෝ
ග්‍රහයින් 9 දෙනා මේගොල්ලෝ විශේෂයෙන් හඳුනාගත්තු මේ අපේ සූර්යයා වටා පරිභ්‍රමණය වන්නා වූ ග්‍රහයින් 9 දෙනා ඒගොල්ලෝ ශක්ති ලෙස හැඳින්නුවා. ශක්තියින් කියලා නම් කරා. එතකොට මේගොල්ලන්ට යම් ශක්තියක් තියෙනවා කියලා ඒගොල්ලෝ කිව්වා. අපි නෙමෙයි දැන් මේවා ඉස්සෙල්ලාම කිව්වේ හිටපු රිසිවරු විසින් තමයි අපිට මේ විදිහට කිව්වේ මේ ලෝකයට මේ කතන්දරේ කිව්වේ. ඊට පස්සේ මේගොල්ලෝ මේක අර කේන්ද්‍රයක් කියන එකක් මුල් කරගෙන ජන්මපත්‍රයක් හදාගෙන මිනිස්සෙක් ඉපදුණු වෙලාවේ උපන් ස්ථානයේ ඉහළ අහසේ තියෙන අහස් සිතියම ඇඳලා අපි ඒකට තමයි හඳහන කියන්නේ. එතකොට ලග්නය කියන්නේ මම ඒවා වෙනම නැවත කියලා දෙනවා මේ චුට්ටියට උගන දැනගන්න කියන්නේ ලග්නය කියන්නේ කවුරු හරි කෙනෙක් මේ පෘථුවියේ උප්පත්තිය ලබනකොට ඒ මොහොතේ නැගෙනහිර සිතිජයේ ලැබුම්ගෙන තියෙන තාරකා පද්ධතිය තමයි ඔයාගේ මගේ ලග්නය බවට පත් වෙලා තියෙන්නේ. ඒකට තමයි අපි ලග්නය කියලා කියන්නේ. ඒ තාරකා පද්ධතියට. ඒ වගේම මේගොල්ලෝ මේ කේන්ද්‍රයක් හදාගෙන මේ කේන්ද්‍රයේ මේ ග්‍රහයින්ගේ තියෙන බලය එතකොට මේගොල්ලන්ගේ තියෙන මේ රාශිවල පිහිටීම භාව ස්ථාන ග්‍රහ දෘෂ්ටි ග්‍රහ යෝග ඒවා අනුව පුද්ගලයින්ගේ ජීවිතවල අවස්ථා ජීවිතවලට එන අභියෝග ජීවිතවලට එන දුර්වලතා ජීවිතවලට එන දක්ෂතා එතකොට ජීවිතවලට එන ලෙඩ රෝග එයා ජීවිත ගමනේ කොහොමද ඉදිරියට යන්නේ කියන කරුණු කාරණා විශ්ලේෂණයක යෙදුණා. අන්න එහෙම ඒ විශ්ලේෂණය කරන ශාස්ත්‍රය තමයි අපි ජ්‍යොතිෂය කියලා ඉගෙන ගන්න යන්නේ. ඒක ඉගෙන ගන්න නම් අපිට පළමු කොටම ග්‍රහයන් ගැන විශේෂ අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙනම් ජ්‍යොතිෂය ඉගෙන ගන්න මූලික පදනම ප්‍රධානම පදනම තමයි ග්‍රහයන් පිළිබඳ අපි තුල තිබෙන්නා වූ අවබෝධයේ ප්‍රමාණය. එතකොට පුතේ මේ ග්‍රහයන් ගැන අර්ථකථන විවිධ අර්ථකථන තියෙනවා. සතවර්ෂ ගණනාවක් පුරා මේවා දියුණු වෙමින් ආවා. අදටත් දියුණු වෙමින් පවතිනවා. මේ සතවර්ෂ ගණනාවක් පුරා මේ දියුණු වෙමින් ආපු සියලු දේ අදටත් අද සමාජය තුලත් අලුත් සොයා ගැනීම් වලට ලක් වෙනවා. විශේෂයෙන්ම නාසා ආයතනය වගේ ආයතන වලින් එහෙම අලුත් දේවල් අලුත් සොයා ගැනීම බොහෝ දුරට විශ්වය ගැන ගවේෂණය කරලා සොයාගනු ලබනවා. අපිත් මේ විශ්වීය ජීවියෙක් තමයි. අපි දන්නවා විද්‍යාවට අනුව මේ විද්‍යාව ඉගෙනගෙන තියෙන අය දන්නවා. ඒ වගේම 6-7 ශ්‍රේණි වලටත් ඉස්කෝලේ උගන්වනවා. සෞරග්‍රහ මණ්ඩලය. අපි සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා ගන්නෙ කවුද? සූර්යයා කියලා.